සුබ දවසක් ඔයාලනේ. ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද කොහොමද? ඉතින් බලන්න අද මේ වීඩියෝ එක ඔයාලා හොයන රැකියාව මේකේ තියෙන්න පුළුවන්. යාළුවනේ ඔයාලා හොයන රැකියාව තිබ්බේ නැත්නම් මතක ඇතුව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. මොකද අපිට රැකියාව විස්තර ගොඩක් එන හින්දා ඔයාලා හොයන වීඩියෝ එක ඉක්මනටම ගේන්න පුළුවන්. යාළුවනේ උදව්වක් විදිහට මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එක දාලා තියාගන්න යාළුවනේ. එතකොට ඔයාලට වීඩියෝ හොයන්න දෙයක් නැහැ. අත ළඟටම මේ රැකියාව පුඩප්පාඩු ගෙන්න ගන්න පුළුවන්. යාළුවනේ අපි වැඩි කතා ඕනේ. අපි යමු මේ විස්තර මොනවද කියලා බලන්න. අද රැකියාව සොයන ඔබට කියලා තියෙන ආහාර නවාතැන් සැපේ පැමිණි දින සිට රැකියාව රුපියල් 45000 අතර වැටුම් වයස අවුරුදු 17ත් 50ත් අතර පිරිමි අය. ඉතින් බලන්න යාළුවන් කණ්ඩායමක් කපල් වශයෙන් මේක ගන්නවලු මෙයාලා 076යි 690යි 0305 ෆෝන් නම්බර එකක් දීලා තියෙනවා. ඩිස්ප්ලේ එකේ ගොඩක් විස්තර තියෙනවා යාළුවනේ. බලන්න ඔයාලට මේක ගැලපෙනවද කියලා. රැකියාව බෑත්තු තමයි යාළුවනේ. කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ පිරිසුදු කිරීමේ ආයතනයකට පහත පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කියලා තියෙන්නේ. ඉතින් ඩිස්ප්ලේ එකේ වැඩි විස්තර තියෙනවා 070යි 151යි 35යි 15. ඉතින් බලන්න යාළුවනේ පවිත්‍ර සේවක සේවිකාවන් ඕන වෙනවා කියලා තියෙනවා. පවිත්‍ර සුපරීක්ෂකවරුන්. ඒ කියන්නේ සුපර්වයිසර්ලායි කාර්මිකයන්ට තමයි ඕන වෙන්නේ. බලන්න ඔයාලට මේක සෙට් වෙනවද කියලා. ඊළඟ රැකියාව බැලුවොත් තමයි යාළුවනේ ඇඟලුම් වැඩිම වැටුප අපෙන් කියලා තියෙන්නේ සාම්පල් මැෂින් ඔපරේටර්. මැෂින් ඔපරේටර් මූලික වැඩි රුපියල් 40000ක් කියලා තියෙනවා. ඉතින් විස්තර ගොඩාක් තියෙනවා. විමසන්න ෆෝන් නම්බර් 3ක් දීලා තියෙනවා. 076යි 6010යි 435 076යි 270යි 277යි 4 076යි 299යි 8051. ඉතින් කටුනායක තමයි මේක තියෙන්නේ. ෆෝන් නම්බර එක දීලා තියෙනවා. ඩිස්ප්ලේ එකේ ගොඩාක් විස්තර තියෙනවා යාළුවනේ. බලන්න ඔයාලට මේ වැඩි හරියනවද කියලා. ඊළඟ රැකියාව බැලුතු තමයි යාළුවනේ කාර්යාලයේ පවිත්‍ර අවශ්‍යතා සඳහා සිත් ගන්නා සුළු වැටුපකට ලංකාවේ පිළිගත් ආයතනයක් සඳහා පවිත්‍රක සේවක සේවිකා බැලුතු ඇත කියලා තියෙනවා. ඉතින් බලන්න ෆෝන් නම්බර් 077යි 58යි 11යි 349 077යි 81යි 60යි 109 ෆෝන් නම්බර් දීලා තියෙනවා. ඉතින් කෝල් කරලා බලලා ඔයාලා මේකට කැමැත්තක් දක්වනවා නම් රුචිකත්වයක් දක්වනවා නම් බලන්න. ඊළඟ රැකියාව බැලුව බියගම කියලා තියෙන වරහන් ඇතුලේ පිරිමි දවසේ පඩි වෙළඳ කලාපයේ ඇසල කාර්යාලයක පිරිසුදු කිරීමේ වැඩ සඳහා වයස 65ට අඩු පිරිමි පුද්ගලයෙක් අවශ්‍යයි. උදේ 7යි හවස 5යි සතියේ දින 6 දිනපතා වැටුප් 2000ක් දිනවල දවසට බර වැඩ නොමැත ඇතුළත පිරිසුදු කිරීම පමණයිලු. 077යි 9037යි 147 බලන්න ඔයාලා මේ බියගමවට නම් ඉන්නේ. ඉතින් මේක හරි වටිනාකමක් තියේවි. මහනුවර ගම්පොළ මාවනැල්ල කඩුගන්නාව ප්‍රදේශයේ රජයේ එළියපදිංචි පිළිගත් ආයතන සඳහා පිරිසුදු කිරීම සේවිකාවන් අවශ්‍යයි. ආකර්ෂණීය වැටුපක් 077යි 58යි 11යි 349 077යි 81යි 60යි 109 ෆෝන් නම්බර් දීලා තියෙනවා. ඉතින් කෝල් කරලා බලන්න මේක ඔයාලට සෙට් වෙනවද කියලා. ඊළඟ රැකියාව අවස්ථාව නුගේගොඩ ප්‍රදේශයේ. නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි විසිතුරු මත්ස්‍ය වෙළඳසැලක සේවය කිරීමට වෙළඳ සේවකයෙකු අවශ්‍යයි. පාරිභෝගික සම්බන්ධතා කුසලතාවයේ වගකීමෙන් කටයුතු කිරීම මත්ස්‍ය ශාස්ත්‍රයේ දැනුම. ඉතින් මෙන්න මේ අවශ්‍යතාවයන් ඉල්ලනවා. මේ සේවය කරන අය සඳහා වැටුප ආහාර ඉඳුම් හිටීම් පහසුකම් තියනවලු. 071යි 869යි 23.0 076යි 248යි 1260 ෆෝන් නම්බර් දාලා තියෙනවා යාළුවනේ. ඔයාලා මේ ගැන රුචිකත්වයක් දක්වනවා නම් බලන්න මේ වැඩේ සෙට් කරගන්න.